ඒලෙවල් ඉවරච්ච දවස් ඉඳලා දවස් 5කට විතර පස්සේ මේ ඔයාලට පේන වල්ලි මට මැසේජ් එකක් දාලා අපේ වැඩවලට සෙට් වුණා. දැන් එයා මාස 3ක් ඉවර වෙනකොට ඩොලර්ස් 1000කට වඩා මේ විදිහට earn කරලා තියෙනවා කියලා ඔයාලට මෙතන මට තෑන්ක් කරලා එවලා තියෙන මැසේජ් එකෙන් පේනවා. ඉතින් මාත් එක සෙට් වුණ කට්ටියකින් මෙයා තමයි වැඩිපුරම perform කරලා තිබ්බේ. හැබැයි ওই වගේ නෙමෙයි. තව ඩොලර්ස් 100 200 300 වගේ ඩොලර්ස් 500 600 වගේ යනකම් අපේ වැඩත් එක්ක සෙට් වෙලා earn කරපු කට්ටියගේ ස්ක්‍රීන්ෂොට්ස් කිහිපයක් මම මේ විදිහට දාන්නම්. ඩොලර්ස් 100ක් වුණත් ඕනම කෙනෙක්ට චන්න හොල් ශාන්ස එකක් තියෙනවා කියනක මට මෙතනි ගොල්ට පෙන්න්න අවශ්‍යන. දැන් ඔත්තන ඕකන මේ වැදගත්ම කතාව. ඉතින් මේ වෙනකොට ඒලවසේම ඉවරලා ඉන්ට්‍රස්ටිං තැන කෝල ඉන්නවන මහිතන්න මේ විඩියක වාල්ට ගොඩක් වැදගත්තේ. අපට බල මොකක්ද මේ විඩිය කතා කරන්න කියලාම. ඉවරනකම් බලන්න කියනක විතරක් මංවාලට මොතක් කරනු මොකද මගේ පැත්තෙන් ඔයාලට නොමිලේ ගන්න පුලන් සර්විසස් බර ගණක් ගැන අද දවස මේ විඩිය කතා කරනවා. ඉතින් බයිලන හැ ඔන්පොයින් එක්සෑක්ලි වලට දැනගන්න අවශ්‍ය දේවලටි කතා කරල ඉතාමත් කෙටි වීඩියක් විතර ම එක නිමා කරන සූදානම් වෙලයින්න එන වැඩි කතාවශයන අපි කෙලින්ම යමු. සාමාන්‍යෙන් ඒලව සිවර වෙලා මේ වෙනකොට මේ ෆිල් එකට අවතීරණ වෙන්න බලංගන්න කෙනෙක් නම් ඔය එමනත්තං කලි මේ දේවල් ගැන හලතිනවා එමනත්තන් අපි කෙටියම් ගම්කෝ බයිනන්ස් ට්‍රේඩිං ක්‍රිප්ටෝ ඔය දේවල් අහලදනවා අනිවරෙන් අහලද මොකද නිවස්වල්ට පව මේ දවස්සලෝ ක්‍රිප්ටවල නියාමනය ගැනහෙම කතා කරලා තියෙන. දැන් අපි පලවෙනි පොයින්ට එක ඉඳලා මේ විදිර ලස්සන්ට ෆ්ලෝ එක කතා කරන යම පලට බම් මේ විදිරවාල්ට කෙලෙන්න හරි දැන් ඔයාලාර ම මුලින්ම කතා කරපු දේවල්ටික තිය අර ඩොලස් දා හොයපු කට්ටිය ඩොල සීය ඉඳල ඔයාගත්ත කට්ටිය. එතවට ඒ කට්ටිය ඒ තැන්වලට ගිහාම ඔයාලත් ඒ පාත්තක ෆලෝ කරගෙන යන්න ගියාම ඔයාලට එන බාතක මොනවද කියලා හඳුනාගෙන ඒටික අපි මුලින්ම කතා කරගෙනීම මුලින්මර මේ ෆිල්ඩ එක මොකක්ද කියන එක දැන් අපි යන්න කොහෙද කියලා දැනගෙන යන්න පැ අන්න දේ ගැන අපි මුලින් කතා කරු ඉතාමත් කෙටියෙන් සංශිප්තව ගැඹුරට බහින්න නැතුව ලස්සනට මගේ කොල්ට ඔල්ලුට දාලා දෙන්න. දෙවනියට මේ වෙනකොට ඔයාලට අයිඩ එකක් තියෙන්න්න පුළුවන් අයිඩ කාඩ් එකක් නැතිවෙන්න පුළුවන් අයිඩ කොලේ විතරක් තියන්න පුළුවන් දැයිලවල් කරන කෙනෙක්ට අයිඩිය ඕනේ සමාර කෙනෙක්ට ඔය තියෙන රටේ ප්‍රශ්නත් එක් අයිඩ කොලේ විතරයි තියෙන ඔය ප්‍රශ්න ම මේ කියන ගොඩක් දෙනෙක්ට දැනේ මොකද වාලා මේක ටච් කරන්න හැදුවත් වාල්ට ඕක පැටලුවක් වෙලා තියෙන්න්න පුළන්ගන්නේ වගේ දෙවල් මං අදවස කතා කරන තුන්ගනි කාරණාව තමයි සල්ලි හරිද සල්ලි කියන දේ ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ සල්ලි තියෙනවද නැද්ද කොච්චර තියෙනවද කොහොමද වැඩේ කරගන්නේ ඔන්න ඒ කාරණාව හතරනි කාරණාව සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒක ඔයාලට අපේ ෆීල්ඩ් එකට අදාළ වෙන විදිහට ඒ කරන්සියකට හරවගන්න පුළුවන් අතත් මුදල් ඒකගෙන නැත්නම් වර්චුවල් ඇසට් එකකට ඔයාලට හරවගන්න තේරෙන්නේ නැත්නම් ඔන්න ඔය වගේ දේවල් ගැන අපි දල වශයෙන් අයිඩියාවක් ගන්න ඕනේ ඊළඟ කාරණා එහෙම නැත්නම් පස්වෙනි කාරණා තමයි අපි ක්‍රිප්ටෝ කරන්සි වලට අදාළ කෝස් එකක් කරනවද නැද්ද ඕක ගැනත් අපි කතා කරමු මං අන්බයස්ඩ් මං එතනද කතා කරන අද දවසේ ඔයාලට මේක උදව්වක් වෙන්නනේ මට ඕනේ ඉතින් ඒක මං ඒ විදිහට කතා කරනවා එතකොට අවසාන වශයෙන් ඕකටත් පස්සේ අපි කතා කරනවා security side මේක යථාර්ථය ඔන්න දේවල් ගැන වීඩිය කොමනිකන් ටැප් කල බලන්න මහා දිග දීර්ඝ වීඩියකක්ටම ඉතවත් කෙටි වීඩියක් ඉවර වෙනකං බලන්ඩ කියනක විතරක් මතක් කරන එතකොට ගන්න පුලන් දෙවල්ට එකක් ගන්න පුලා නැත්තන් තේරමක් නෑන ම මේ වගේ වීඩිය කාල්ට කියන එක ඉතින් අපි දැන් යමු එකිනෙක මේක විසඳ ගමු ඒලෙවල් කරලා වගේ කැරිය එක හදාගන්න වාලා මුල් අඩිතාලම තියෙන අතරතුර වල්ඩ ක්‍රිප්ට කරන්සි වගේ තනක් ට්‍රේඩිං වගේ තනක් වල්ට සයිඩ් එකින් ටච් කරගෙන යන්න අවශ්‍යනම් ඒකට හොඳම වීඩියෝ එක තමයි වාලා මේ ටැප් කරලා බලාගෙන ඉන්න හරි ෆ්‍රයි පලනි කාරණාව ෆිල්ඩ් එක් ගැන දල වශයෙන් කතා කරගම අපේ ෆිල්ඩ් එක වාලා හඳුන්වන්නේ බයිනන්ස් විදිහට වාලා හඳුන්වන්නේ ක්‍රිප්ටෝ විදිහට වාලා හඳුන්වන්නේ ට්‍රේඩිං කියන විදිහට ඔන්න ඕක ගැන අපි පොඩ්ඩක් මෙතන කතා කරන්න ඕන ඊට කලින් මේක පැහැදිලිව මං කියලඉන්න හරිද ඒක පලනි පොයින්ට අදාල දෙයන්නෙම හැබැයි මේක කී පොයින්් එක මේක මංවාලට දැන් නැවතත් මේක කියනම එක සැරදැන් විනාඩියකට කලින් කිවේ තමයි ඔයාලා මේක කිසිම වෙලාවක ෆුල් ටයිම් නං කරන්න හදන්න එපා දැන් කියන වචන මාරින් බෝඩ් නර ඒකම මෙත අතුමාට රවුන් කරල දාලා තින්නවලට ෆුල්ටයිම් කරන එක පස්සේක වාට ඔන්න ඒක විදිර හදාගන්න පුළන් වාට එක ගලප ගන්න පුළුවන් වුණොත් මේක ඔපසනිටස් ම මේ කියන දෙවල් එක තේරුම් ගත්තොත් වාට ඒක ෆුල් ටයිම් කරගන්න පුළා ඒ කවුලක් නෑද මම ඉන්න මේ වෙන දෙයක් කරන්තු ෆුල් ටයිම් මේ කරන්න හැබැයි ඔයා ඒලවල් කරල ඉවරයි දැන්වා ෆ්‍රෙශ් පිට ඉන්නේ සුපිරි එනර්ජය ගත්තින ඔය ඔක්කෝමටික යස් කරලා ක්‍රිප්ටවලට හරි ට්‍රේඩිං වලට හරි දාලා එතනින් යාට ඒක ෆුල් ටයිම් කරන්න යනවා කියලා ගන්න එපා ඒකට හේතුව මොකක් දන්නවද පාට පේන සක්සසයක් හරි තියෙනවා තේර භාෂාවෙන් කියන ඩොලස් 10ක් දම්මොත් එහෙම ඕක යම් කිසි කෙනෙක්ට ෂණික ඩොලස් 20ක් 30ක් 50ක් වුණත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන අද දවසේ වීඩියෝ එක බලපුවාම හැබැයි ඔයාලා තේරුම් ගන්න
ඒකෙන් කියවෙන්නේ ඔයාට එහෙම දිගටම ඒර්න් කරන්න පුළුවන් කියන එක නෙමේ. ඔන්න ඔය දේ නම් කට්ටිය කියන්නේ මම කිව්වට මේවා. තේරුණාද? ඒ නිසා කවුරුත් ඕක ෆුල් ටයිම් කරන්න යන්න එපා. කාලයක් මේක ඉන්න කාලයක් ඉඳලා මේක සයිඩ් එකෙන් කරන් යන අතරතුර තේරුම් ගන්න මේක මොන වගේ විදිහටද යන්නේ කියලා. ඒක මාර ඉම්පෝර්ටන්ට්. නැත්නම් ඔයාලා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ෆුල් ටයිම් නම් කරන්න එපා මුලින්ම. ඒක මං ගොඩක් එකම දේ රිපීට් කර කිව්වා. මොකද මට ඒක ඒ තරම් ඔයාලට කියන්න අවශ්‍ය වුණ නිසා. හරි. ඒක අවුලක් නෑ. දැන් අපි යමු අපි කතා කරන්න ගිය පොයින්ට්ස් වලට. අපේ ෆීල්ඩ් එක මොකක්ද? අපේ ෆීල්ඩ් එක ඇවිල්ලා Binance වත් crypto වත් trading වත් ඕක නෙමෙයි. අපේ ෆීල්ඩ් එක ඇවිල්ලා web3 space එක. web2 කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් ආශ්‍රිතව යන දේවල් කියලා හිතන්නකෝ. WhatsApp එක වෙන්න පුළුවන්, ඔයාගේ Google එක වෙන්න පුළුවන්, YouTube එක වෙන්න පුළුවන් web2. ඔතනින් එහාට ගිහිල්ලා ඔය ඉන්ටර්නෙට් කියන අවකාශය ඇතුළතම ඔයාලට මූල්‍යමය වශයෙන් සම්පූර්ණයෙන්ම භෞතික ආభాෂයක් නැතුව 100% 100ක්ම විද්‍යුත් විදියට ගණදුණු කරන්න පුළුවන් අවකාශයක් හදලා දීලා තියෙන තැනක් තමයි මෙන්න මේ Web3 කියලා කියන්නේ. මොකද්ද රෙන්සෝ ඒ කිව්වේ කියලා කිව්වොත් මෙහෙම මම කියන්නම්කෝ. මුදල් තියෙනවනේ රුපියල් ඩොලර්ස් වගේ දේවල්. අන්න ඒ වගේම තියෙනවා ක්‍රිප්ටෝ කරන්සිස්. ඔය ක්‍රිප්ටෝ කරන්සිස් වලට හැබැයි රුපියල් හරි ඩොලර්ස් හරි බැකින් එකක් නැහැ. එහෙම නැත්නම් අර ඒකට ෆිසිකල් ෆෝමේෂන් එකක් නැහැ. භෞතික සැකස්මක් නැහැ. ඒක තනි කරම 100% ඩිජිටල්. ඕක පටන් ගන්න බිට්කොයින් එක. අන්න ඒතනින් පටන් අරගෙන බිට්කොයින් වලින් පටන් අරගෙන ඔන්න ඔතනින් හැදිච්ච ෆීල්ඩ් එක ගැන තමයි අපි Web3 ස්පේස් එක කියලා කතා කරන්නේ. ඒ අතින් හැඳින්වීමට ඔතනින් අපි නතර කරමු. වීඩියෝ එක බෝරින් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ඉන්න ෆීල්ඩ් එකේ හැඳින්වීම ඔහොම ගන්නවත් එක්කම Binance trading ඔයාලා අහලා තියෙන වචන ගැන මම මෙහෙම කියන්නම්. Binance කියන්නේ exchange එකක්. Binance, Bybit, Mexi, Bitget, KuCoin, Weex ඔන්න ඔය වගේ exchanges ඕන තරම් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. එතකොට මේ exchanges කියන්නේ හුවමාරු exchange එකක් කියන්නේ හුවමාරුවක්නේ. එතකොට මේ හුවමාරුව වලින් සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් එක coins අතර ගණදෙනු සිද්ධ වෙන එක. ඒ කියන්නේ Bitcoin ටිකක් දීලා USDT ටිකක් ගන්නවා. USDT ටිකක් දීලා Ethereum කියලා coin එකක් ගන්නවා. අන්න ඒ වගේ හුවමාරුවක් කරන්න. අන්න ඒකෙන් පටන් අරගෙන තව ගොඩාක් දේවල් මේ හුවමාරුව ඇතුලේ එහෙම නැත්නම් මේ exchanges ඇතුලේ හදලා දීලා තියෙනවා. ඒ දේවල් භාවිතා කරමින් අපි trade කරනවා. ඔය exchanges ඇතුලේ හදලා දීලා තියෙන තව දෙයක් තමයි future trading කියලා කියන්නේ. ඒ කියන්නේ future trading කියන්නේ exchange වලින් පටන් ගත්ත දෙයක් නෙවෙයි. හැබැයි exchange ඇතුලේ තියෙන දෙයක්. ඒ දේ use කරලා, ඒ දේ භාවිතා කරලා අපි trade කරනවා. trade කරලා තමයි අපි profit loss වලට යන්නේ. හරි. දැන් ඔය වචන ගැන දල වශයෙන් idea එකක් තියෙනවනේ. එතකොට මං හිතනවා අපි ඉන්න field එක, අපි ඉන්න space එක ඔයාලට තේරෙනවා. එතකොට මේකෙන් අපි earn කරන විදිහ එකක් තමයි trading කියලා කියන්නේ. අනිත් දේවල් තමයි events and campaigns කියලා කියන්නේ. අනිත් ඒවා තමයි free earning methods කියලා කියන්නේ. ඔන්න ඔය ක්‍රම වලින් තමයි අපි අත්‍තරම මේකේ earn කරගන්නේ. එතකොට මේකේ තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාලට මේක ඉගෙන ගන්න පුළුවන් ඕන විදිහකට free sources ඕන තරම් තියෙනවා. ඔයාලට paid sources ඕන තරම් තියෙනවා. ඔයා මතක තියාගන්න ඕන එකම දේ සහ මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ගන්න ප්‍රධානම පොයින්ට් එක තමයි මේ ෆීල්ඩ් එකට එනවා නම් ඔයාලා මෙන්න මේ කාරණා දෙක මතක තියාගන්න. Unlimited and undefined opportunities. ඒ කියන්නේ unlimited, ඒ කියන්නේ limit එකක් නැහැ. Undefined මෙන්න මෙහෙමයි කියලා ඩිෆයින් කරලා නැහැ. එහෙම නැත්නම් අර්ථකථනයක් දීලා නැහැ. මෙන්න මේ ටික තමයි තියෙන ඔපචුනිටිස් කියලා. ඒකෙන් කියුණ දේ මොකක්ද දන්නවද? තමයි A level කරලා ඉන්න. අපි හිතමු මැක්ස් කරා කියලා. මැක්ස් කරොත් එහෙම ඕක ඩිෆයින් කරලා තියෙන අර්ථකථනයක් දීලා තියෙනවා. මේක කරොත් මේ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මැක්ස් කරලා ඔයාලට ડોක්ටර් කෙනෙක් වෙන්න බෑනේ. ඔයාලට ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ෆිසිකල් සයන්සස් හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර ඩිෆයින් කරලා තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් මොන වගේ ලෙවල්ස් වලද යන්න පුළුවන් කියලා. දැන් ක්‍රිප්ටෝ ස්පේස් එකේ එහෙම දෙයක් නැහැ. මේකේ ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. ඔයාට මේකේ ට්‍රේඩින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේක ඉන්ෆ්ලුවෙන්සින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේකේ ෆ්‍රී earning methods වලින් යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මේකේ guidance provide කරන consultations කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මේකේ wealth handle කරන කෙනෙක් වෙන්න පුළුවන්. financial advisor කෙනෙක් වෙන්න පුළුවන්. මම මේ කිව්වේ මගේ ඔළුවට ආපු දේවල් කීපයක් විතරයි. ඒ වගේ තව ඕන තරම් opportunities තියෙනවා. ඔයාට opportunities create කරත් යන්න පුළුවන්. ඒ නිසාම තමයි මේකට කියන්නේ ලිමිට් එකක් නෑ, අන්ලිමිටඩ්. ඒ වගේම ඩිෆයින් කරලා නෑ, අන්ඩිෆයින් කියලා කියනවා. අන්න ඒ දේ මතක තියාගන්න. මම හිතන්නේ knowledge එක ගොඩාක් වටිනවා කියලා ඔයාලට. ඔයා අඩිය තියන්න යන ෆීල්ඩ් එක ගැන මෙහෙම knowledge එකක් තියෙන එක ගොඩාක් වටිනවා කියන එක මම විශ්වාස කරනවා. අපි යමු දෙවනි කාරණාවට, ID කතන්දරේ. දැන් ID එක ගොඩක් අඩියට තියෙනවනේ. දැන් ඔයාලා A level කරලානේ ආවේ. හැබැයි සමහර කට්ටියට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ID කොලෙන් තමයි මැච් එක ගහගත්තේ. එතකොට ඔයාලා මේ ෆීල්ඩ් එකට එනකොට ID කොලෙත් එක්ක වැඩේ බෑ කියලා සමහර කට්ටිය දන්නවා. මොකද Binance account එකක් හදාගන්න බෑ. මම ඔයාලට ඊටු ටිකක් කියන්නම්.
බයිනස් බයිබිට මෙක්සිකෝ කොයින් ඔය ඕනම කවන්ටක් ඔලට හදන්න බෑ මොක දෙතන වෙරිෆිකේෂන් එක ඔයාලට කරගන්න බැවරිෆිකේෂන් අනිවාරයි ඒ KYC එක්ස්චේන්ජස් එතුර ඩෙන්ස් අපිට වැඩේ කරගන්න බැරි හෝ පොඩ්ඩක්කින්න හරිද බන්දැන් කිය හිටියේ වල්ට කවම් සදාගන්න බෑ කියලන එක කොප්ෂන්ස් තිබ හුඟක් කට රකමට කර මුණත් රකමට කරන වට හදාගන්න බෑන ගෙදර කෙනෙක් නමට දන්න කෙනෙක් නමටයි වගේ රිස්ක ඔප්ෂන්ස් වලට අපි ගිය එක රිස්ක කියනද ම කියන්න ඕන පැහදිරියෝ කවර කියනනම් ඕක විතරයි තියෙන කොප්ෂන් එක් කියලා යාට මේ ෆිල්ඩ එක එක්ස්පිරියන්ස එක මති එනිස එක්ස්පිරියන්ස එක තියෙන කෙනෙක් විදිට අවුදු හතකට වඩා එක්ස්පිරියන්ස එකක් තියෙනවා නම්මට මට වල්ට කියන්න පුළන් වල්ට වීක් එක්ස්චේන්ජ වගේ එක්ස්චේන්ජ ට්‍රයි කරන්න පුළ මොකද එක වෙලා නන් KYC එක්ස්චේන්ජ වගේ අයිඩද අයිඩ කොලේද අදාලනෑ වාට ඩිපෝසිට් කරන්න ඒක ඇතුළේ වැඩ කටයුතු කරගන්න ට්‍රේඩින් කරන්න විද්‍රෝ කරන්න වාට 100% නිදහස තියෙනවා ඒදේ හදල දීලා තියෙන්නේ වීක්ස් වගේ නන් KYC එක්ස්චේන්ජස් මේ වැවිල් අදවිල්ල හෙට යන එක්ස්චේන්ජස් නෙමේ 2018 ඉඳලා තියෙන එක්ස්චේන්ජ් එකක් ඒතෝ රෑන්කින් ලිස්ට් එකේ 37 ඉන්නේ කොයින් මාකට් කැප් එකේ ඊට අමතරව මේකේ ලයිසන්සස් කිහිපයක් තියෙන ඒ වගේ මෙල් සල්වඩෝර් වල BTC ප්‍රොවයිඩ් කරන විදියට වීක්ස් එක රෙජිස්ටර් වෙලා තියෙනවා ඒතොර මේ වගේ දේවල් තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ මොකද ඔයාලා අහලා තියෙන දැනට එක එක්ස්චේන්ජ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක්ස්චේන්ජ් එකක් කියන දේ දන්නේ නෑ ට්‍රේඩින් බයිනස් ඔච්චර තම යහලා තියන්න හැබැයි එතනින් හට දෙයක් තියනෝ කියනක ම මෙතනින් වලට පැහදි කර එතකොට දැන් මගේ ප්‍රශ්න විසඳුවද නැද්දවාලගේ ප්‍රශ්න විසඳලෙවරයි අයිඩ කාඩ් එක හම්බේන හම්මුණු එතනින් හට වැඩ කටයුතු කරගනයම වෙනස්කමක් කරන්න අවශ්‍යමොත් ඒවනත්තන් වාලට 100% නිදහස තියෙනවා වීක්ස් වගේ එක්ස්චේන්ජස් යූස් කරන්න ඉති මේ දේවල්ගෙන වැඩිදුර විස්තර අවශ්‍යන වල ටෙලිග්‍රෑම කවුන්ටක් හදාගෙන බෙන්න මේ ලයන් ඇඩමින් කියලා තියෙනකට මැසේජ් අදදාන එමනත ඩිස්ක්‍රප්ෂන එක මල්ලින්ක අදාලා තියන්න ලයින් ඇඩමින් කියනකට ඒකට ක්ලික් කරලා මැසේජ් එකක් දාන්න අපි වලට ස්ටෙප් බයි ස්ටෙප් දව කරන ඔය ලයින් ඇඩ්බින් කතන්දර ඔදන මතක තියාගන්න මොකද මේ ඕක දිගටම කියවන වීඩිය ඇතුළ තර ආල්ට තේරන මම්මකක්ද කරන්න කියලා හරි බැක්ට පොයින්් ඊට අමතර ආල්ට වික්ෂ ක්‍රේට් කරන වශන ඩිස්ක්‍රපෂන කොඩම ලින්ක් ඇතින එක වාට වික්ෂ කවන්ට හදාගන්නත් පුළුව යම තුන්ගනි ප්‍රශ්න මොකද අපි දැන්දවනි ප්‍රශ්න අයිඩ ප්‍රශ් විසගත්තන තුන්ගනි ප්‍රශ් තමයි සල්ලි ප්‍රශ්නය සල්ලි ගත්තහම සල්ලි තියෙනකට ඉන්න පුලුව සල්ලි ඇතිකට ඉන්න පුලන් සල්ලි එක දෙයක් කරගන්න බයකට ඉන්න පුළුව දැන් ක්‍රිප්ට කරන්සි ෆිල්ඩි වාල ඕන තරන් දැකල ඇති වෙන්න මේ වගේ ප්‍රොෆිට් කාස්තින ඕගෙන් කියවෙන්නේ වාට හම්බෙන ගේන්ස් දවදාරනකෙතර මෙතනවාට 100% හරි මොනාර ඒවගේ ස්ක්‍රීන්ෂොට් ඇදක්න එන් කිවෙන වා ඩොලස් දහය දමොත් වාට තව ඩොලස් දහයක් හම්බෙලා තින 100 ගේන එකක් කියන එක දැන් ඔයි විදියට එන් කරන්න නම් වාට ඩොලස් දහයක් තියෙන්නෙ අන්නේම සල්ලි තියෙන කට්ටඉන්න පුළුවන් සල්ලි නැති කට්ටඉන්න පුල ඔයාලා ඕනම කැටගරියක කෙනෙක් වුණත් ඒ අදාල වෙන්න ම මගේ පැත්තෙන් වාල්ට සපෝට් එක දෙන අපිත වාට සල්ලි තියෙන කෙනෙක් කෙලිතම ගොදනට සල්ලි තියනවා කියන්නේ මං අදස්ක රිච් කියන එක නෙමේ අරිද කෙනෙක් ඉන්න පුලම් වාට මැසිජදාන පුල අය මංගාව රුපියල් 3000 තියෙන මට මේක පටන්ගන්න පුළුවන් හරික ඩොලස් 10ක් මගේ අදහස් කර වාට එක පැහදිලිය කරන්න පුල එකට ඔප්ෂන්ස් තියෙන සමරගෙනන්න පුල ඩොලස් 50ක් තියෙනගෙන සමරගෙනෙක් ඉන්න පුල ඩොලස් 500ක් තියෙනගෙන සමරගෙනෙක් ඉන්න පුල ඩොලස් 1000ක් ඩොලස් 5000ක් ඔය හැමෝටම වෙනම ප්ලෑන්ස් තියෙන මංගාව කොහොම දෙලෙන්සෝ ප්ලෑන් එක බයි කරන්න කිසිම ගානක් නොගෙව තමයි වාල්ට එක බයි කරන්න පුල හරිද අර ලයින් නැඩ්මින් කියල ම කිවේ කියනෝ කියලා දිගටම ඕකට මැසේජත් දාලා කියන්න අය වංගා වෙන්න මේ වගේ ෆන්ඩ ඇතිනම මොකද කරන්න හරිද මෙන්න මේ වගේ ෆන්ඩ එකක් තියෙන මංගා ෆන්ඩ එකක් නැහැ මම මොකද කරන්න අන්න ඕනම විදිහකට ඒ අදාල වෙන විදිට මට රෙස්පොන්ස එකක් කොලට දෙන්න පුළුවන් අරකට මැසේජ් එකක් දාන්න තමයි තියෙන්නේ එතකොට දැන් වාල තේරනවා මගේ පැත්තෙන් වාලට අර දෙනවාකිව ්‍රී සර්විසස් තියෙන්නේ ඔන්න ටිකටික වාලට හම්බෙනවා එතකොට ඔන්න වාල්ට අවශ්‍ය ගයිඩන්ස් එක මගේ පැත්තෙන් නොමිලේම හම්බෙනති ම ප්‍රෆෙෂනල් ෆයිනන්ශල් ඩ්වයිස කෙනෙක්වත් කවන්සල කෙනෙක් ඔයගේ කෙනෙක් නෙමේ හැබයි අවුදු හතක් විතර එක්ස්පිරියන්ස එකක් තියෙනවා එතොරල මුලින් ස්ක්‍රීන්ෂොස් දැක්ක ම මාතක සෙට්වෙච්ච කට්ට හෙල්ප් කරලා තියෙන එත හෙල්ප එකක් නිකර උදවක් කරන තොට උදවක් වචනය පරිසමප්තරතම ම උදවක් විදිටම කරගෙන යනවා ඉතින් කැමති කෙනෙක්ට ඒදව ගන්න පලද සල්ලි ප්‍රශ්ය හරන සල්ලි තියෙන්නේ කොහොමද ඒ අනුව වෙනම ප්ලන්ස් ගෙන ඉති ඔන්න විතර සල්ලි ප්‍රශ් විසගත්තර පස් අපියම අප හතරන් පොයින්ට එකට වලට වැදගත්වන තමයි අර රුපියල් ටික ක්‍රිප්ට කරගන්න කොහොමද ක්‍රිප්ට ටික රුපියල් කරගන්න කොහොමද බැංකු හර කරගන්න බෑකින කොලට මේ වෙනකොට නොලේජන්නත දැන් අපි නොලේජ ඇට් කරගමු අද දවස වෙනකොට එහමනත්තන් 2026 අගෝස්තු මාස වෙනකොට වාලට මේ වෙනකොට බැංකු හර මේ දේ කරගන්න බෑ ඕ කරගන්න පුලන් P2P කියල දෙකින් ඒකෙන් ලයිව් කරගන්න විදිහ මන් ඩිස්ක්‍රපෂන එක ලින්ක අදදාලා තියන්න අන්නේ ලින්ක එක එක කරන විදිිය පැහැදිලියෝ සඳහන් කරලා තියෙන අන්නේ වගේ එඩියුකේෂනල් වීඩියෝස් මගේ පැත්තෙන් වාලට නොමිදේ ගන්න පුළගන්න මගේ පැත්තෙන් ගන්න පුලන් තා බෙනිෆිට් එක ඊට අමතරව ලයිනට බිනික මසේජද මොත් එතනින් වාලට මගේ අහන්න පුලන් අය මේ මට පොඩි බයත්තින මේක කරගන්න කොහොමද අය මට තේරෙන්න මේ දේ කරගන්න කොහොමද අන්නේ වගේ දෙයක් ඇවුවතේ මංවලට පැහැදිලිව ස්ටෙබ් බයි ස්ටෙප් කියල දෙනවා කොහොමද ඒක වෙන්න ඕන කියලා ඉතින්
මං හිතනවා ෆීල්ඩ් එකට අලුතෙන් අවතීර්ණ වෙන්න ඉන්න කෙනෙක්ට ඒක ලොකු උදව්වක් අත්වලක් වෙයි කියලා. ඉතින් ඒ නිසාම තමයි මම මේ සර්විස් එක ඔයාලට ගේන්නේ. ඊට පස්සේ අපි යමු අපේ පස්වෙනි කාරණාව කෝස් එකක් කරන්න ඕනද නැත්ද? මම කෙටියෙන් මේ විදිහට කියන්නම්කෝ. කෝස් එකක් කිව්වම සාමාන්‍යයෙන් මේ වෙනකොට පොඩක් රේට්ස් බහලා තියෙනවා කෝසස් වල. ඔක පටන් ගත්තේ සාමාන්‍යයෙන් 25000 35000 45000 වගේ රේට්ස් වලට. සාමාන්‍යයෙන් 2018 19 20 කාලේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් රුපියල් 5000 ඉඳලා කෝසස් තියෙනවා. ඊට අඩු වැඩි වෙන්නත් පුළුවන්. කෝසස් වල ප්‍රධාන වශයෙන් කියලා දෙන්නේ ට්‍රේඩින් කියන කොටස. එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ සල්ලි හොයන්න පුළුවන් රිස්කිම මෙතඩ් එක ගැන ඔයාලා ඉගෙනවීමක් තමයි සිද්ධ කරන්නේ. ඔයාලට මුදල් තියෙන කෙනෙක් නම් අපි හිතමු ඇති වෙන්න සල්ලි තියෙනවා. රුපියල් 30 40000 කියන්නේ ඔයාලට nothing නම් ඔයාලට පුළුවන් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙලා ඔයාලට එතනින් ගන්න පුළුවන් knowledge එකක් ගන්න. අවුලක් නැහැ. හැබැයි ඔයාලගේ තියෙන හැම සතේම එකතු කරලා ඊට වඩා ලක්ෂ ගාණක් වැඩිපුර earn කරගන්න පුළුවන් කියන mentality එකකින් එහෙම නැත්නම් ඒ වගේ approach එකකින් ඔයාලා එතෙන්ට යනවා නම් ඒ දේ කරන්න එපා. ඔයාලට පුළුවන් free sources ගන්න ඕන තරම් free sources තියෙනවා. දැන් මගේ පැත්තෙන් මම ඔයාලට දෙන්න දෙයි කියන්නම්කෝ. Lionel bin එකට නැවතත් message එකක් දාන්න. අයියේ මට මේක ඉගෙන ගන්න ඕනේ කොහොමද start කරන්නේ. එක සතයක් ඔයාලෙන් ගන්න හැ. ඔයාලට පුළුවන් මගේ තියෙනවා pre-recorded video series එකක්. ඒකේ තනිකරම තියෙන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කොහොමද හරියටම ට්‍රේඩ්ස් ගන්නේ කියලා. එයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ඔයාලට උගන්වන සෙෂන් සීරීස් එකක් තියෙනවා. ඒකේ බේසික් ඇඩ්වාන්ස් දෙකම තියෙනවා. ඒ දේවල් ඔයාලට අරගෙන ඔයාලට බලන්න පුළුවන් එකකින් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්ද බැයිද කොහොමද කියලා. ඒතර ඔයාලටම තේරෙනවනේ මොකද්ද මම මේ කියන්නේ කියලා. ඊට අමතරව මගේ මේන් channel එක තියෙනවා Denso TM කියලා. දැන් ඔයාලා Days of Denso එකනේ මේ වීඩියෝ එක බලන්නේ. එතකොට Denso TM එකේ මම වෙනම ප්ලේලිස්ට් එකක් මේ වෙනකොට හදලා දීලා තියෙනවා. ක්‍රිප්ටෝ 101 එහෙම නැත්නම් ක්‍රිප්ටෝ බේසික් ඉඳලා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ එකක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා ඔයාලගේ ඔළුවට බස්සන වීඩියෝ සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ charts වලට ගිහිල්ලා candlesticks ද patterns ද Fibonacci ද ඔය වගේ බේසික් ඔයාලට දැනගන්න අවශ්‍ය theories ඔය හැමෝම අලෙවි කරන theories ඔක්කොම ටික YouTube එකේ playlist එකක් විතර මම වෙනකොට දාලා තියෙනවා. හරි කැමති කෙනෙක්ට කියලා බලන්න පුළුවන්. ඒකේ link එක මම description එකේ දාලා තියන්න. ඉතින් ওই දේවල් ටික බැලුවට පස්සේ ඔයාලටම තේරෙනවා courses වලට යන්න ඕනද නැද්ද කියන එක. හරිද? එහෙම හිතලත් අර අපේ mental ටිකක් තියෙනවනේ අර සල්ලි ටිකක් දීලා කරගන්න එක තමයි අපිට අර මුගක්ම benefit එක දෙන්නේ කියලා wrong mental ටිකක් තියෙනවා. විශේෂයෙන්ම A levels කරලා ඉන්න කට්ටිය ගොඩක් paid තැන් වලින් වැඩ කරගෙන ඉඳපු කට්ටියනේ. අර freely දෙයක් දෙනවා කියන එක වැඩි හුරු නැති වෙන්න පුළුවන්. ඒ වගේ mindset එකක ඉන්නවා නම් ඔයාලා කොහොමදත් course එකක් කරනවා. ඉතින් මට කරන්න දෙන්නේ ඒක කරාට පස්සේ ඔයාලට පුළුවන් මට feedback එකක් දෙන්න ඇවිල්ලා මොකද්ද ඒක ඇත්තටම වෙන්නේ කියලා. ඒක ඔයාලගේ ඩිසිෂන් එකක්. මට පුළුවන් විදිහට ඔයාලට ඉන්ෆ්ලුවන්ස් එකක් කරා කොහොමද ඒක වෙන්න ඕනේ සහ ඒකේ වෙන වගේ දේවල්ද වෙන්නේ. තව දුරටත් මේක ගැන වැඩිපුර දැනගන්න අවශ්‍ය නම් අරකට මැසේජ් එකක් දාන්න. මොකේදද? Line admin කියලා Telegram එක ඔස්සේ මැසේජ් එකක් දාන්න. එතනින් ඔයාලට ඔය අවශ්‍ය helps හැම දෙයක්ම ගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ ෆීල්ඩ් එකේ risk factors කියන්න. Always put in what you can afford to lose. එහෙම නැත්නම් always invest what you can afford to lose කියන එක. ඕකින් කියවෙන්නේ ඔයාට නැති කරගත්තට කමක් නැති ගාණක් විතරක් මේ ෆීල්ඩ් එකට දාන්න කියන එක. මේක බිස්නස් එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ ෆීල්ඩ් එක රිස්කි. මේක අලුත් ෆීල්ඩ් එකක්. මේක ඇවිල්ලා ඩිජිටල් ඇසෙට්ස් වලින් යන දෙයක්. ඔයාලා එක්ස්චේන්ජස් එක වැඩ කරන්නේ. මෙතන ට්‍රස්ට් එකක් ගෑවිලා තියෙනවා. ওই වගේ තැනකදී ඔයාලගේ මුදල් යම් කිසි ලෙවල් එකකට අනතුරේ තියෙන්න පුළුවන්. දැන් මෙහෙමයි ඔයාගේ සල්ලි ටික බැංකුවේ දැම්මත් අනතුරක තියෙන්නේ. දැන් මේ දවස්වල අරකේ වංචා මේකේ වංචා මැනේජර්ස්ලා හරෙන් ගහනවා මෙහෙන් ගහනවා කියද්දි ඔයාලට පොඩ්ඩක් තේරෙන වුණාට අපි ඒක මුලින් ඉඳලම දැනගෙන හිටියේ. ඔයාලගේ සල්ලි දාපු ගමන් ෆික්ස් දැම්ම කියන්නේ අනිත් පැත්තට යූස් කරනවා ලොකු ලොකු ට්‍රේඩ්ස් ගන්න. ට්‍රේඩ්ස් කියන්නේ අපි ගන්න ට්‍රේඩ්ස් නෙමෙයි. එයාලා පොඩ්ඩක් වෙනස් විදිහට ට්‍රේඩ්ස් ගන්න. කොහොම හරි ඒකෙන් තමයි ලොකු ගාණක් අරගෙන ඔයාලට පොඩි ඉන්වෙස්ට් එකක් දෙන්න. ඕකනේ රියැලිටි එක දන්නේ නැත්නම් රියැලිටි චෙක් එකක් කරගමු. ඒහා සමහර රිස්ක් එකක් මේ ෆීල්ඩ් එකේ තියෙනවා. එතකොට අමුතු රිස්ක් යන්නේ හැබැයි රිස්ක් එකක් තියෙනවා කියන එක පැහැදිලිව දැනගෙන අර එක සැරේ තියෙන හැම දෙයක්ම දාන්න නැතුව පොඩ සිස්ටමැටිකලි පොඩ්ඩක් දාලා ඒකෙන් ප්‍රොෆිට් එකක් අරගෙන තව ටිකක් දාලා ප්‍රොෆිට් එක වැඩි කරගෙන ඒ ටික කලෙක්ට් කරගෙන අන්න එහෙම පොඩි සිස්ටම් එකකට ඔයාලට යන්න පුළුවන්. ප්ලෑන්ස් අවශ්‍ය නම් ඒකටත් ඔයාලට ටෙලිග්‍රෑම් එකට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මේකෙන් ඕන තරම් ඔපචුනිටිස් හදාගත්ත කට්ටිය ඉන්නවා. මේ ෆීල්ඩ් එකට ඔයාලට ටච් වෙච්ච ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ඕන තරම් සෝෂල් මීඩියාස් වලත් බලා ගන්න පුළුවන් ෆුල් ටයිම් මේක කරන කට්ටිය. සෝෂල් මීඩියාස් වල නැති කට්ටියත් ඊට වඩා ඩබල් ට්‍රිබල් ඉන්නවා මේක ෆුල් ටයිම් කරන කට්ටිය. ඔයාලගේ ඔපචුනිටිස් ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ ලෙවල් ඉවර වෙලා ඊමනි ෆීල්ඩ් එකේ දෙයක් කරගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට මම හිතනවා මේක ගෝල්ඩන් වීඩියෝ එකක් කියලා. ඔය දේ කියන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් හමාර කරනවා. ඉතාමත් සංක්ෂිප්ත විදියට අවශ්‍යම පොයින්ට්ස් ටික මම ඔයාලට ගේන්නද කියලා විශ්වාස කරනවා. මොන හරි දෙයක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ ඕපන්ලි දාන්න හැමෝටම දැනගන්නත් එක්ක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ටෙලිග්‍රෑම් එක ඔස්සේ ලයින් ඇඩ්මින් එකට මෙසේජ් එකක් දාලා මට ඩිරෙක්ට්ලි මාව කන්ටැක්ට් කරගන්න. alright. ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. නම් නැවතත් අලුත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් අපි ඉස්සරහට සෙට් වෙමු. see you.